ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා ඉලක්ක කරගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සිදු කිරීමට පාතාල කල්ලි නායකයෙකු වන ලොකු පැටිය යන අයගේ කණ්ඩායමේ හිතවතුකු විසින් සැලසුම් කර ඇති බවට තොරතුරක් ලැබුණා. ඒ දැනට වැඩතහනමට ලක් කර සිටින පොලිස්පති දේශපන්ති තෙන්නකෝන් මහතා ඝාතනය කිරීම සඳහා කංජපානි ඉම්රාන් නැමැති සංවිධානස්ක අපරාධකරු විසින් බූස්ස බන්ධනාගාරය තුල රඳවා සිටින රැඳවකු වන බී සමන් කුමාර නොහොත් IDH සුද්දා නැමැත්තාට ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවට දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කළා. අවසාන වශයෙන් ගරු විපක්ෂ නායකතුමා විමසීමක් කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභිකයන් එල්ල කරගෙන ඍජු වක්‍ර තර්ජනයන් සිදුවෙන බව මේ සම්බන්ධයෙන් අපිට පැමිණිලි කීපයක් ලැබිලා තිබුණා. එක පැමිණිල්ලක් පැමිණිලිකරු වෙන්නේ පොලිස්පති පුද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී CC බමුණුආරච්චි 25/5 පැමිණිල්ලක් ලැබිලා තිබුණා. පොලිස්පති පුද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී CC බමුණුආරච්චි මහතාගේ ජංගම දුරකථනයට උපාලි සමරකෝන් නමින් හඳුන්වන පුද්ගලයෙකු විසින් දැනට වැඩතහනමට ලක් කර සිටින පොලිස්පති දේශපන්ති තෙන්නකෝන් මහතා ඝාතනය කිරීම සඳහා දුබායි රටේ සිට සැඟව සිටින කංජපානි ඉම්රාන් නැමැති සංවිධානස්ක අපරාධකරු විසින් බූස්ස බන්ධනාගාරය තුල රඳවා සිටින රැඳවකු වන බී සමන් කුමාර නොහොත් IDH සුද්දා නැමැත්තාට ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවට දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කළා. එම දුරකථන ඇමතුමට අදාළ අංකය සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන තියෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට B39/55/4 ඇලයිරක් 25 යටතේ කරුණු වාර්තා කර බූස්ස බන්ධනාගාරයේ බී සමන් කුමාර නොහොත් IDH සුද්දා නැමැති රැඳවියෙකු සිටිනවාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර ප්‍රකාශ සටහන් කිරීමට අධිකරණ නියෝග ලබා ගැනීම සඳහා ක්‍රියා කර ඉදිරි විමර්ශන කටයුතු කරමින් සිටිනවා. ඊළඟට ABM අශ්රප් අතිරේක ලේකම්තුමා අග්‍රාමාත්‍ය කාර්යාලයට 2025/5/15 දිනදා අග්‍රාමාත්‍ය තුමියට විද්‍යුත් තැපෑල් ලිපිනයක් මගින් මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තිබුණා. අදාළ Gmails ගිණුම සම්බන්ධයෙන් හා Google ආයතනය මගින් විස්තර වාර්තාවක් ඉල්ලීම් කර තියෙනවා. අදාළ වාර්තාව ලබාගෙන තියෙනවා. මේ වෙනකොට විස්තර වාර්තාවට අදාළව IP ලිපිනයන් ජර්මන් හා නෙදර්ලන්ඩ් යන රටවලට අයත් අතර එම IP ලිපිනයන්ට අදාළ වාර්තා ජාත්‍යන්තර පොලිස් ඒකකයේ මගින් ලබා ගැනීමට ඉල්ලීම් කරලා තියෙනවා. ඒ ලැබුණු පසු අධිකරණයට කරුණු වාර්තා කරනවා. ඊගාව කාරණේ තමයි තුන්වෙනි කාරණේ 24/8/23 මහජනාරක්ෂා අමාත්‍යාංශයේ 114 හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා ඉලක්ක කරගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සිදු කිරීමට පාතාල කල්ලි නායකයෙකු වන ලොකු පැටිය යන අයගේ කණ්ඩායමේ හිතවතුකු විසින් සැලසුම් කර ඇති බවට තොරතුරක් ලැබුණා. ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කර ඇති අතර පැමිණිලිකරුට ලබා දී ඇති සියලු විස්තර අසත්‍ය වන අතර මෙම ප්‍රහාරය සිදු කිරීමට සැලසුම් කරන ලද බවට සඳහන් කරන දුරකථන අංකය ඔස්සේ විමර්ශනයක් සිදු කරලා තියෙනවා. මේ තොරතුරේ කිසිදු සත්‍යාවයක් නොමැති බවටත් කිසියම් පුද්ගලයෙකු අපහසුතාවයට පත් කිරීම සඳහා ලබා දුන් තොරතුරක් බවටත් අනාවරණය වෙලා තියෙනවා. මේ පිළිබඳව තවදුරටත් විමර්ශනයක් සිදු කරනවා. ඊට අමතරව හතරවෙනි කාරණේ හැටියට 24/5/15 වෙනි දින මුදල් අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායක කොඩිප්පිලි වීරසිංහ නිහාල් දුෂ්මන්ත මහතා හිටපු රාජ්‍ය මුදල් අමාත්‍ය සේමසිංහ මහතා සම්බන්ධයෙන් දුරකථනෙන් බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. 24/5/15 වෙනි දින රාජ්‍ය මුදල් අමාත්‍යාංශයේ 217 කාමරයේ ඇති දුරකථන අංක 10/78 දිග ඔස්සේ පැය 16ත් කාලය අතරතුරදී 0.74 38යි 809 දරන දුරකථනින් නාට්‍ය දුවේ කාන් නැමැත්තෙකු අයෙකු කතා කරන බවත් එම අවස්ථාවේ ඇමතිතුමා නොමැති බව දැනුම් දීමෙන් පසු බැන තර්ජනය කර අනුරාධපුරයට පැමිණියොත් තයර දමා පුළුසා වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් කොටුව පොලිස් මුලස්ථානට පැමිණිලි කර තියෙනවා. පොලිස්වතුමාගේ නියෝගය අනුව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගින් බාරගෙන කටයුතු කරමින් තියෙනවා. අධිකරණය මගින් මේ සංඥා වරදක් ලෙස පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ඉල්ලීම් කර ඇතත් සංඥා වරදක් ලෙස විමර්ශනය කිරීමට තරම් අවශ්‍යතාවයක් නොමැති බවට දන්වා ගරු මෛත්‍රාත්තුමා මේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ පැමිණිලි සමත මණ්ඩලයට යොමු කිරීමට ගරු අධිකරණය නියෝග කර තියෙනවා. ඒ අනුව පැමිණිලි සමත මණ්ඩලයට යොමු කිරීම සඳහා අනුරාධපුර කොට්ටාස භාර පොලිස් අධිකාරිතුමා කටයුතු කරලා තියෙනවා. මේ කාරණා තමයි රාජ්‍ය නිලධාරීන් සහ
දේශපාලඥයන් සම්බන්ධයෙන් ලැබිලා පැමිණිලි තියෙන ගරු කතානායකතුමනි ගරු පක්ෂ නායකතුමාගේ ප්‍රශ්න කිරීම සඳහා මාගේ පිළිතුර එපමණයි.